උපදේශනය සහ ප්‍රතිකාර මේ දෙකම ඖෂධ ප්‍රතිකාර වැදගත් වෙනවා. හුඟක්ම වැදගත් වෙන උපදේශනය. මේ රෝග විශේෂත්වයක් තියෙනවා. අනිත් රෝග වගේ නෙමෙයි. ඖෂධ ප්‍රතිකාර වලට වඩා උපදේශනය වැදගත් වෙනවා කියලා අද වෙනකොට සමීක්ෂණ වලින් පෙන්නනවා. හැබැයි මේක සාමාන්‍ය උපදේශනයක් නෙමෙයි. වෙනම මම පොඩි සරල උදාහරණ කිපින් කියන නැත්නම් ඔබට මේක සංකීර්ණ වෙනවා. මේකට කියන exposure and response therapy කියලා. ඒ කියන්නේ exposure කියන්නේ අපි අපේ එන සිද්ධියට අපි විවෘත කරනවා. විවෘත කළ ප්‍රතිචාරය නවත්තනවා. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. මගේ ළඟට ආව එක තරුණයෙක් ආව අවුරුදු 22යි. ඔහු නුවරේ ඉඳන් ආවේ. ඔහුට තිබුණු මේ OCD එක තමයි බාත්රූම් එකට යන්න ඉස්සෙල්ලා අම්මට කියලා ඩෙටෝල් දාලා හොදනවා. විනාඩි 15ක් අම්මා හොදන්නත් ඕන. නැත්තම් එයා යන්නේ නැහැ. අපිරිසිදුයි. ඊළඟට ජනේලයක් දොරක් වැහුවොත් 10 සැරයක් 15 සැරයක් වහලද ඇරලද බලන්න. මම කරුණු දෙකක් ගත්තා. අම්මට අපි කිව්වා කරන්න එපා ඒක. එයා ඉස්සරහා. කරන්න එපා. එක. එතකොට ප්‍රතිචාරය නවත්තනවා. එතකොට මොළය පුරුදු වෙනවා අර ඔබ්සෙෂන් එකට වද දෙන සිතුවිල්ල හිමින් මේකට කියනවා ඩිසෙන්සිටයිසේෂන්. හිමින් ඒක තුනී වෙලා යනවා. දැන් මෙයා කියන අම්මට කරන්න එපා. ඕ මේක ප්‍රතිකාරයක් කොටස. දැන් අම්මා නොකර හිටියම අම්මත් එක්ක හරි තරහයි. මෙයා කියන බාත්රූම් එකට යන්නම බෑ. දාඩිය දාලා සීනවා හිතෙන්නේ අපිරිසිදුයි කියලා. ලොකු ආතතියක් වෙනවා. ඊට පස්සේ මෙයා හිමින් පොඩ්ඩක් ඩෙටෝල් දාලා මෙයා පොඩ හොද ගන්න. හැබැයි ඊට පස්සේ හොදල එකක් නැති වුණා. දෙක තමයි exposure and response ERP. මෙයාට කිව්වා ලේන්සුවක් බීම දාලා විනාඩි 15ක් විතර මේ පයින් පොඩ්ඩක් මෙහෙම පාරක දාලා ගෙදර අතේ තියාගෙන ඉන්න කියලා. විනාඩි 30ක් වෙනකන් අතේ තියන් ඉන්න අත හොදන්න. අපෝ මට ඒක නම් කරන්න බෑ කිව්වා. මං කිව්වා කොහොමද ડોක්ටර් මම මේ විස බීජ වලට බයි යෝග වැඩක් කරන්නේ. මං කිව්වා මේක තෙරපි එක. මේක තමයි ප්‍රතිකාරය. ඒක විශ්වාස කරන්න බෑ ඉතින් එයාට. දැන් එයා අරගෙන ඊට පස්සේ මේක පටන් ගත්තා. පටන් ගත්ත හැමදාම ලියන්න ඕන. අපි උපදේශනයට යොමු කරනවා. යොමු කළාම උපදේශිකාවක් එක්ක තමයි මේක කරන්නේ. අපි තනියම කරගන්න ගියාම අමාරුයි. මෙයාට කලින්සෝ අතර ගත්තම ලයිෆ් සෙන්ටර් එකේදී මට උපදේශිකාව කිව්වේ මෙන්න දාඩිය දාලා මේ වැක්කෙනවලු ලොකු බයක් දැන් විස බීජ වෙනවද බිය එන්නේ. එහෙම විනාඩි 30ක් අල්ලන් ඉන්න දෙනවා. ටික ඩිසෙන්සිටයිස් කරනවා. ඔක තමයි එක ප්‍රතිකාරය. මේක ගැඹුරින් ගාක් විස්තරාත්මකව කියන්න පුළුවන්. නම් ඔබට බොහොම සරලව ප්‍රතිකාර exposure and response. දෙක තමයි cognitive therapy. සිතුවිලි ප්‍රතිකාරය. සිතුවිලි ප්‍රතිකාරය වැදගත් වෙන සඳමාලි මෙතෙන්දී අපි කියනවා මේක ඔබේ වරදක් නෙවෙයි. මොළයේ විස්තර සේරම කියලා දෙනවා. කොහොමද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මොකද්ද? මොළයේ රසායන ද්‍රව්‍ය වෙනස් වෙන්නේ කොහොමද? ඊළඟට මොළයේ ව්‍යුහාත්මක වෙනස් වීම ඇති වෙන්නේ කොහොමද? කියලා මේව වෙනස්කම් කියලා දෙනවා. අර ගිල්ට් එකක් එනෝනේ මේක මගේ වරදක්, මගේ කර්මය, මගේ පාපය, මගේ අපල කාලය, මගේ ඒරාෂ්ටකේ නේ කොහොමද මිනිස්සු හිතන්නේ නේද? එතකොට ඒකයි ප්‍රතිකාර වලින් හැංගෙන්න එක හේතුවක්. එතකොට ඒක සයිකෝ එඩියුකේෂන්. ඒක කොග්නිටිව් තෙරපි වලදී අපි හිමින් ක්‍රියාත්මක හැංගෙච්ච චරිතයන් තව මෙයාලා හැංගෙනවා සමාජයෙන්. ක්‍රීඩාවලට දානවා, පරිසරයට එකතු කරනවා, යාළුවන්ට එකතු කරනවා. ටිකෙන් ටික සමාජශීලීත්වය ඇති කළා. ලෙඩ ගැන කියලා දීලා මේක රිලැක්සේෂන් එක්සර්සයිසස් හරි වැදගත්. මං කියවන ටෙන්ෂන් රිලැක්ස් කියලා එක්සර්සයිස් එකක් ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අපි ටෙන්ෂන් රිලැක්ස් කරන ඔබට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඒක. වාඩි වෙලා කරන්න පුළුවන්. මේක කෙලින්ම මාංශ පේශීන්. මොකද ආතතියක ඉන්න කෙනෙක් මේ මාංශ පේශීන් සේරම තද වෙනවා. මේව සේරම තද වෙනවා. ඔළුව තද වෙනවා. ඔළුව බර වෙනවා. මේව සේරම තද කරනවා, ලිහිල් කරනවා. අතින් පටන් ගන්න ඔබ අත මෙහෙම තද කරගෙන ඉන්න. ඉතින් හැබැයි ඔබ හිතන්න ඕනේ කියන්නේ you think and do. You මේව twist එක you මේව tense. Then relax, slowly relax. Again tense, slowly 3 times at a time, at least 3. අපි කරනවා. ඊළඟට යනවා හොඳට එනවා. ඔළුවට එනවා. ඇස් වලට එනවා. කටට එනවා. කටින් මේ තම්බුල් පුම්බන තද කරනවා එහෙම. එලා හිමින් රිලැක්ස් කරනවා. ඇස් තද කරනවා. රිලැක්ස් කරනවා. මෙතන බෙල්ල, මෙතන ඔළුව, මෙතන නළල තද කරනවා රිලැක්ස්. හරිම සාර්ථකයි එක පාට ඇන්සයිටි එක අඩු වෙනවා. ඔබ කළා බලන්න මේක. එයාට මෙන්න මේවනි රිලැක්සේෂන් මනස ශරීරය සැහැල්ලු කරන ව්‍යායාම breathing exercises
ඊට අමතරව සයිකෝ එඩියුකේෂන් මොකක්ද වෙන්නේ ඔබට කියලා දෙනවා. එතකොට ඔහු දැනගන්නවා ඔහු ඇය මගේ වරදක් නෙවෙයි මේක එක්ක ඡාන එක්ක මොළයේ තියෙන රසායනික වෙනසකින් වෙන්නේ කියලා අර විද්‍යාත්මක ස්වරූපයට මනස හදා.